ඔව් කුඩා දරුවන්ගේ පාපැදි තරඟය අපි දක්නට ලැබෙනවා. Sudah Yandi, istirahat Yandi. Iya. Bahwa kuda දරුවන්ගේ තරගය තමයි අපි දක්නට ලැබෙන්නේ. Nih. Ayo. ඔව් තරඟයේ අවසානයේ අපි දක්නට ලැබෙන්නේ කුඩා දරුවන්. Hai, hari nawata bang. ඔව් නිදෝෂ මොකද හිතන්නේ මේ තරඟය ගැන? මම හිතන්නේ මේ ගොඩක් කල් ඉඳන් මේ වගේ අදහසක් තිබුණේ. ඒක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සතුටු වෙන්නේ ගොඩක් කට්ටිය සතුටු වෙනවානේ. විනෝදේලා ගොඩක් හොඳයි ලස්සනයි වැඩේ. පොඩි කට්ටිය සතුටු වෙනවා ඔක්කොම ඉන්න දෙමව්පියොත් එක්ක. වැඩි ලස්සනට යනවා. ඔව් මම හිතන්නේ ඊළඟ තරඟයේ අවුරුදු 8න් 15. ඔව් 8න් 15 යවලා මම ගෙනේ දෙන්නිනානේ. ඔව්. ඉතින් මම හිතන්නේ මේ රටටම 9 යන වැඩක්. ඔව් මොකද ඉතින් ආනන්දයි කරලා නැහැ 9 යන වැඩක් කරුවා අපි කට්ටිය එකතු වෙලා. මේවදී කාටවත් හිතන්නවත් හම්බෙන්නේ නැහැ. ඔව්. ආයෙත් ලංකාවම ඕල්මා. සන්තෝෂයි පොඩි කීටක විදියක් ඉදිරියට ආවා. බලමු ඉතින් ඉදිරියට. අපි එදා කාන්තාරේස්සක් කරුවා. දැන් පොඩි ළමයිගේ එකක් කරුවා. ඔව් මම හිතන්නේ වෙනස් අත්දැකීමක් මේක අත්දැකීම. ඔව්. පාක් රේස් මතක් වෙනව නේද මේවා දකිද්දි? ඔව්. ඔන්න මේ ඊළඟට කුඩා දරුවන්ගේ තරඟය අවුරුදු 8න් 15 ඉතින් නේද? මේ විදියට කට්ටිය ඔක්කොම නේද? ඔන්න මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉන්නවා. ඉතින් කුඩා දරුවන් මම හිතන්නේ වෙනස් අත්දැකීමක් සුමන කුසුම් ගම්මානෙට ලොකු තරඟ වලට වඩා පොඩි තරඟ දක බලා ගනිද්දී හරි සතුටක් ලබා දෙනවා. ඒකත් මම හිතන්නේ හරි වෙනස් දෙයක් කිව්වොත් මම හිතන්නේ මා නිවැරදි. ඉතින්
ඔව් සංවිධායකතුමා ඉන්නවා මම හිතන්නේ මොකද හිතන්නේ අයියේ මේ ලංකාවට මම හිතන්නේ හොඳ ආදර්ශයක් ඒ වගේම මේ ක්‍රීඩා සමාජයේ ලස්සන වැඩ කටයුත්තක් කරා නිදෝෂ් නිලන්ත ඇතුළු කණ්ඩායම මොකද හිතන්නේ? ඇත්තටම සතුටුදායකයි අද දවස ගන්නම්. මොකද මේ වගේ මේ පොඩි දරුවන්ට මම හිතන්නේ මේ වද දැකන තේතුවේ මේ කවුද කියලා මේ වගේ මේ තරගයක් තියලා මේ ළමයිගේ විනෝදයේ දෙමාපියෝ ඊට සතුටක් ලැබලා මම හිතන්නේ ඒ වගේ උදේදී පැය තරගයේදී අද හොඳ දක්ෂ ක්‍රීඩකයන් අද සහභාගී තරගයක් තිබුණා මේ දූත තරගය. ඒ තරගය හොඳ තරගයක් අපිට නරඹන්න එකම ක්‍රීඩකයෙකුට තුවාලයක් සිදු වුණා. ඔව් මම හිතන්නේ හොඳ දෙයක් වෙයි ඉස්සරහට නේද? කොහොම ස්තුතියි. ඉතින් අපේ කිස්ටි අයියත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ කුඩා දරුවන්ට අයියා මොකද හිතන්නේ මේ දවස්වල මේ තරගය ගැන? හරි හොඳයි. ඔව්. නියමයි අදහස. ඔව් හොඳයි ජය වේවා. ඉතින් අපි ඉස්සරහට දියුණු කිරීමක් කරනවා. මම හිතන්නේ දැන් ඔන්න පොඩි දරුවන්ගේ තරගය ආරම්භ කරනවා. ඉතින් කිස්ටි අයියා ඉන්නවා. ඉතින් කිස්ටි අයියා අද තරග කරලා මම හිතන්නේ වෙනස් ආකාරයේ තරගයක් මම හිතන්නේ පිට රටවල් වල ඉතාලියේ තමයි ඉතින් මේව දකින්න හදන්නේ. අයියා මොකද හිතන්නේ මේ අන්තිම මොහොතේ මේ දූල දෙන්නෙකුත් එක්කගෙන ආවා මේ තරගකට සහභාගී වෙන්න මෙවැනි තරග තමයි තිබිය යුතු. මොකද හිතන්නේ අයියේ? මේවා වෙන්න ඕන විය යුතු දේවල් මේ නැගින අපේ කුඩා ළමයි තමයි මේ ඉස්සරහට හදලා ගන්න ඕනේ. ඉතින් හොඳයි. ඔව් සංකල්පය හොඳයි නේ අයියේ. හොඳයි හොඳයි. ඔව් ගොඩක් අය සතුටු වෙනවා පාපැදියත් එක වෙනස් දෙයක්. මයින් සතුට වෙනවා අපි සතුට වුණා. හොඳයි ජය වේවා. ඉතින් මේ අකියෝක ඉවර වෙනකොට ඕක වනන්න. ඔන්න මේ ඉන්නවා කුඩා දරුවන් මේ විදියට නේද? ඉතින් එක වටයයි තමයි තියෙන්නේ. ඉතින් මෙන්න හරි හරි සර් හරි. සර් ඔමි සර් පොඩයි. සර් පොඩයි. නිදෝස්. මේක නාලනේ මේක. ඔන්න උඩට නගින්න මේක එනවා. අයියේ යන්න. Hemit yang. අපුඩියක් ගාවල්ලා ළමයිට. මම හිතන්නේ මෙන්න මේ ඉදිරියට යනවා ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන්. හෙමීට කලබල වෙන්න එපා. හෙමීටෙන් කලබල වෙන්න එපා. ඉස්සරහට යන්න. ඉස්සරහට හයි. පුතා ගන්න. ගන්න හෙමීට. ඔව් තරගයේ ජයග්‍රහණය කරන ක්‍රීඩිකාව අපි දක්නට ලැබෙනවා. හිටගන්න. ඔව් මම හිතන්නේ මේ හොඳ තරගයක් ප්‍රේක්ෂකයන් සතුටු වෙනවා. ප්‍රේක්ෂකයන් ගමේ අය ඔක්කොමල වගේ. ඉතින් මෙවැනි තරග තමයි තිබිය යුත්තේ. මම හිතන්නේ ඌටිම කට්ටියද? ඔව්. කෙසේ මොකද හිතන්නේ? මම හිතන්නේ සාර්ථකයි නේද දෙවනි තරගේ? සාර්ථකයි හොඳයි. ඔව්. ඉතින් හරි සතුටක් ලබනවා නේද? ඔව් මේ නංගිගේ
දරුවා තමයි. එහෙමයි නේද? ඉතින් මෙන්න මේ අද ජයග්‍රහණයත් එක්ක